අපි අද බලමු ඔයාගේ ෆෝන් එකේ data on කරලා තියෙද්දිත් WhatsApp message එන්නේ නැතිව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම යාළුවනේ WhatsApp එකට ගිහිල්ලා WhatsApp එක පොඩ්ඩක් ක්ලික් කරගෙන ඉන්න ඕපන් කරගන්නේ නැතුව. ඊට පස්සේ යාළුවනේ ඔය ආපු විශ්මයාර්ථ බටන් එක එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා වගේ එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඊට පස්සේ යාළුවනේ ඔතන ඔය තියෙන permission කියන බටන් එක එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ යාළුවනේ ඔය දීලා තියෙන permission ඔය විදිහටම ඔයත් දීලා තියෙනවද කියලා බලන්න. නැත්නම් අපිට WhatsApp එකෙන් වැඩ කරගන්න අමාරුයි. ඊට පස්සේ යාළුවනේ ඔයාලට ඔය පේන විදිහට pause stop කියලා බටන් එකක් තියෙන්නේ. ඒ බටන් එක එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන okay බටන් එකත් ඔබන්න. ඉතින් යාළුවනේ ඔය ක්‍රමය තමයි අපිට තියෙන පළවෙනි ක්‍රමය. ඔයාගේ ෆෝන් එකේ data on එකේ කොච්චරලා තිබ්බත් WhatsApp message එන්නේ නැති වෙන්න හදාගන්න. අපි බලමු ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට මම මුලින්ම කිව්ව ක්‍රමෙන් අපිට WhatsApp తాවකාලිකව විතරයි නවත්ත ගන්න පුළුවන්. හැබැයි යාළුවනේ අපි අපේ ෆෝන් එකේ ගොඩක් කාලයක් පාවිච්චි කරනවා නම් Play Store එකට ගිහිල්ලා යාළුවනේ ඔයාලා උතන search කරගන්න net blocker කියලා. net blocker කියලා search කරගත්තට පස්සේ යාළුවනේ ඒන app එක install කරලා පස්සේ යාළුවනේ අපිට පුළුවන් අපේ WhatsApp එකේ කොච්චර කාලයක් data on එකේ තිබ්බත් notification එන එක නවත්ත ගන්න. ඉතින් යාළුවනේ මේක තමයි ඒ app එක. මේකේ pitch එක තමයි යාළුවනේ මේක. ඉතින් මේ app එක හොඳට බලාගෙන install කරගන්න. මම දැන් මේක install කරගන්නම් my phone එකට. පොඩි MB ගානක් තියෙන නිසා ඔයාගේ phone එකේ ඉඩ පිරෙන්නෙත් නැහැ. හරි යාළුවනේ දැන් මේ app එක my phone එකට install වෙන ගමන් තියෙන්නේ. අපි බලමු ඊළඟට කරන්න ඕනි වැඩ මොනවද කියලා මේ app එක install වුණාට පස්සේ. ඊට පස්සේ යාළුවනේ ඔය app එක open කරගන්න. මම app එක open කරගන්නම් මෙතනින්ම. ඊට පස්සේ යාළුවනේ app එක open කරගත්තට පස්සේ ඔයාලා වගේ ඉන්නේ මේ වගේ interface එකට. ඕවලට යාළුවනේ allow notification එක ඔබන්න. ඊට පස්සේ යාළුවනේ මෙතනදී කරන්න තියෙන්නේ අපේ WhatsApp එක කොතනද තියෙන්නේ කියලා අපි හොයාගන්න ඕනේ. මේ app එකේ අපිට WhatsApp එක කොතනින්ද පෙන්වන්නේ කියලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මම WhatsApp එක පෙන්වන්න තර මම හොයාගන්න ඉක්මනටම. හරි යාළුවනේ මේ තියෙන මම WhatsApp එක පෙන්වන්න තැන. ඊට පස්සේ යාළුවනේ ඔයාලට ඔය පේන ලෝක ගෝලේ බටන් එක එකපාරක් ක්ලික් කරාම යාළුවනේ ඔයාලට පුළුවන් ඕනි කාලයකට ඔයාගේ WhatsApp එකට notification එන්නේ නැති වෙන විදිහට හදාගන්න. ඒ කියන්නේ යාළුවනේ ඔයා මේ account කරගෙන ඉද්දි ඔයා කොච්චර data on එකේ තිබ්බත් ඔයාට WhatsApp එකේ message එක ආවත් පෙන්වන්නේ ඔයා offline කියලා. ඉතින් යාළුවනේ මේ ක්‍රමය හදාගන්න නම් එක්ක WhatsApp open කරන්න ඕනේ නැත්නම් app එකට ගිහිල්ලා ආයෙත් අතනේ ලෝක ගෝලේ බටන් එක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට වෙනදා වගේම නැවතත් WhatsApp එකේ notification message ඔයාගේ phone එකට එනවා. ඉතින් යාළුවනේ අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Thank you.